එපා. මිනිස්සුන්ට ඇත්ත කියලා ඇත්ත විකුණන්න. ඊයේ හරිද ඊයේ රෑ මම දැන් මේ කොටේෂන් එකක් දුන්නා. හරිද? කොටේෂන් එකක් දීලා දැන් මාත් එක්ක කතා කරේ. ළමයාගේ අම්මා තමයි මාත් එක්ක කතා කරේ. මම ඉතින් කතා කරා මැඩම් මේ දැන් මැඩම් මම කවර්ස් ටික කියන්න. ඩිසබිලිටි කවර්ස් ටික දැන් මේ කියන්නේ දැන් ක්ලයන්ට් එක් තැන් වුණොත් මචං මේ අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් එක වේ ඔෆ් වෙන්න එපා. ආයතන විසින් ගෙවාගෙන යන්න එපා. ඒකත් යන්න ඕනේ. මොකද නැත්තම් ක්ලයන්ට් එක ගෙවන්න බෑනේ. එතන ලනින්නේ. එතකොට දැන් ඊට පස්සේ ප්‍රයිවට් හොස්පිටල් බිල් කව එකත් 1 මිලියන් මන් දීලා දෙනවා අවුරුද්දකට රේට් එක. per day කව එකත් 10000 දුන්නා. ක්‍රිටිකල් ඉල්නස් එකත් 1 මිලියන් දුන්නා. යා 6500 විතර ඉන්ස්ටෝල්මන්ට් එකක් ආවේ. පොඩි තරුණ මේ මහත්මයෙක්. ඉතින් ඊට පස්සේ ඩෙත් කව එකත් 1 මිලියන් ප්ලස් බෝනස්. ඊට පස්සේ ළමයාගේ අම්මා දැම්මට කියනවා ඔයාලගේ මේ කවර්ස් අඩුයිනේ මේ රුපියල් 6000 ගන්නට මේ ඊටදී හොඳ කවර්ස් තියෙනවා මගේ මේ වෙන ආයතනේ නම් කියන්න අවශ්‍ය නැහැ. කොටේෂන් එක මම ගත්තා. මේ වාට මම එවන්නම් බොන්නම් බලන්න කියලා. දැන් මම ඉල්ලුවේ නැතුව මට ක්ලයන්ට් කොටේෂන් එක එව්වා. මම කොටේෂන් එක බලනකොට දන්නවද? රුපියල් 5000 ගාණක් කිව්ව වාරිකය. වාරිකයත් 5000 ගාණක් නෙවෙයි වාරිකයත් 6000 ගාණක්. හරි? ක්‍රිටිකල් ඉල්නස් කව එක විතරක් තියෙනවා. per day කව එක රුපියල් 5900ක් විතරක් දීලා තියෙනවා. බිල් කවරේජ් එකක් නැහැ. ඒකට ක්ලයන්ට් දන්නේ නැහැ පුතාගේ මේ කොටේෂන් එකට බිල් කවරේජ් එක දාලා නැහැ කියලා. හරිද? ඒකට බිල් කවරේජ් එක නැහැ. ඩිසබිලිටි කව එක නැහැ. එක්තැන් වුණොත් ආයතන විසින් වාරික ගෙවන් යන කව එක නැහැ. ලක්ෂ 75ක ඩෙත් එකක් දීලා. මං කෝ මැඩම් දන්නවද මේ ඉන්ෂුරන්ස් එක දාලා ඔයාගේ පුතා කියන්නේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වුණොත් හොස්පිටල් එකේ ප්‍රයිවට් හොස්පිටල් බිල් එක ගෙවන්නේ නැහැ. ඒ කව එක මේකේ දාලා නැහැ. එතකොට මැඩම් මේකද හොඳ ෆැසිලිටි එකක් කියලා කිව්වේ. මේක ඩෙත් කව එක ලක්ෂ 75 තියෙනවා. මම කො ඩෙත් කව එක ලක්ෂ 75ක් නෙමෙයි මැඩම් මට කෝටි 2කමාරක් වුණත් දෙන්න පුළුවන් කෝ මේ කවර්ස් ටික ඔක්කොම අයින් කළා මේ විදියට. ඉතින් මම ඇත්තටම ඉල්ලන්නේ වෙන මොකුත් නෙමෙයි. ඔයාලගෙන් මම ඉල්ලන්නේ ඔයාලා මොන ආයතනේ වැඩ කරත් කමක් නැහැ ආදරණීය ඒජන්ට්ස්ලාගේ. මිනිස්සුන්ට බොරු කියලා ඉන්ෂුරන්ස් විකුණන්න එපා. ඇත්ත කියලා ආයතනයේ නමත් රැකගෙන ඉන්ෂුරන්ස් සේල් කරන්න. මේ සේල් එක මිනිස්සුන්ට එපා කරන්න එපා. අපි හරි අමාරුවෙන් මේ සේල් එක මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. මොකද මේක මිනිස්සුන් ලොකු සේවාවක්. බොරු කියලා ඉන්ෂුරන්ස් විකුණන්න එපා. අන්තිමට ඒ ක්ලයන්ට් ඒ සේල් එක මාත් එක්ක කතා කරා මම සේල් එක කරා. එතකොට යාගේ අනිත් පුතාටත් යා ඉන්ෂුරන්ස් එක මගෙන් පර්චේස් කරා. ඉතින් අනේ මං ආදරෙන් ඉල්ලනවා මේ බොරු නම් කියන්නේ නැතුව සේල් එක කරනවා නම් හොඳයි. මේ ඇත්තටම අද වීඩියෝ එකේ මේ ඩිස්කෂන් මොඩ් එකකින් මම අරන් ආවේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරන්න ඕන හින්දා. අනේ වඳින්නම් අත් දෙකතු කරලා ආදරණීය ඒජන්ට්ස්ලාගෙන් ඉල්ලන්නේ අපි නම් ගම් වල කතා කරන්න අවශ්‍ය නැහැ කම්පැනිස් වල. මේ ඔය විදියට සේල් එක කරන්න එපා. මිනිස්සුන්ට ඇත්ත කියලා ඇත්ත විකුණන්න. එන ගිහිල්ලන්න. මම ඔබේ ආරක්ෂක නියෝජිතයා හර්ෂන් සමරසිංහ.